කලින් වැද්දේකොළවමේත් මම එයාගේ කලින් පෙම්වතිය. මේකෙත් එහෙම තමයි. හරිම සුහද හරිම සුන්දර මනුස්සයෙක් රොෂානයි. එයා කරන වැඩෙන් මටත් එලියක් එනවා කියන රංගවේදියෙක් විදිහට මවත් ෂයින් වෙනවා වගේ අදහසක් මට තියෙනවා. මේකේ නමෙන්ම දැනෙන විදිහට මේක හරි ඩ්‍රැමටික් වැඩක්. සුපුරුදු ටෙලිනාට්‍ය අත්දැකීමක දකින විදිහට වැඩිය වෙනස් දේවල් කතාව ඇතුලේ ගොඩක් තියෙනවා. එයා සෙට් එකේ විදුලිය වගේ. ඔන්න ඉන්නවා. සීන් එක පොඩ්ඩක් රිහර්ස් කරනවා. ඊළඟ මොහොතේ බලනකොට එයා කැමරා එක පිටිපස්සේ DOP එක කතා කර කර ඉන්නවා. එකක්වත් එහෙම ලේසියෙන් අතාරින්නෙත් නැහැ. නටත් අයෙක් සුරාමතින් රොෂාන් රවීන්ද්‍රගේ අලුත්ම නිර්මාණය. ඉතින් ඒකේ රංගනයෙන් දායකත්වයේ දක්වපු අති දක්ෂ රංගන ශිල්පිනියක් අපිත් එක්ක අද එකතු වෙනවා. ඒ බිම්සරා ප්‍රේමරත්න. කොහොමද අක්කේ? ගොඩක් හොඳයි. රොෂාන් රවීන්ද්‍රගේ නාට්‍ය නිර්මාණය නටත් අයෙක් සුරාමතින් මම අකයි මෙහෙම අහන්නම් මුලින්ම. අපි රංගන ශිල්පිනියක් විදිහට මොකක් හරි නිර්මාණයක් බාර ගනින්දී අපෙන් කන්ඩිෂන්ස් තියෙනවා. අපිට ආවේනික කන්ඩිෂන්ස් තියෙනවා. එතකොට මේ නිර්මාණයට අක්කා කැමති වෙන්න හේතු වුණ කාරණා මට දැනගන්න පුළුවන්ද? ඔයා කිව්වා වගේ ඇත්තටම මේ අපි මොකක් හරි රංගන කටයුත්තක් ගන්නකොට යම් තෝරා බේරා ගැනීමක් කරනවා. දැන් මේකට ආරාධනා කරන්නේ රොෂාන් රවීන්ද්‍ර මං කලිනුත් වැඩ කරලා තියෙන මේ ශිල්පියෙක් රංගවේදියෙක් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට එයාගේ කලින් අධ්‍යක්ෂණය තනමල් විලකොල්ලෙක් එකේදී මුණ ගැහෙන්නේ නැහැ. මට හරිම අවාසනාවකට ඒකේ අර දින අඩුපාඩුවක් නිසා මට ඒකට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. ඉතින් දෙවනි වතාවට කරන නිර්මාණය විදිහට මේකට ආරාධනා කරාම මට ඇත්තටම වෙන තව හිතන්න දේවල් තිබෙන්නේ නැහැ. හරි අයියා අපි කරමු කියන එක තමයි මගේ උත්තරේ වුණේ. ඒකට ඒ කියන්නේ දැන් ඒ ශිල්පියත් එක්ක මගේ තියෙන සෝදතාවය තියෙන කැමැත්ත එක්ක වැඩ කරන්න ඒකටත් වැඩිය ඒකට හේතු වෙන්නේ රොෂාන් අයියා දෙයක් එයා කරන නිර්මාණ කටයුත්තක්. එයා ඒක රංගනෙන් දායක වුණත් අධ්‍යක්ෂණයෙන් දායක වුණත් වෙන ආකාරයකින් දායක වුණත් එයා ඒකට ගේන එයාගේ විදිහ හරිම සැහැල්ලු හරිම ආකර්ශනීය ඒ විදිහක් වුණාට ඒකේ යටිපෙළේ එයා ඒකට යම් බරක් යම් වටිනාකමක් ඒ වැඩේට දෙනවා. ඒ දෙන විදිය හරිම මම කැමතියි. ඒකත් එක්ක වැඩ කරන්නේ ඒකත් එක්ක මටත් ඒකෙන් එයා කරන වැඩෙන් මටත් එලියක් එනවා කියන රංගවේදියෙක් විදිහට මවත් ෂයින් වෙනවා වගේ අදහසක් මට තියෙනවා. ඒ නිසා මම ඇත්තටම හරිම කැමතියි ඒත් එක්ක වැඩ කරන්න. ඒ නිසා මේකට මට මෙහෙම කිසිම වෙන හිතන්න දෙයක් තිබෙන්නේ නැහැ. කොහොමද? අඳුරගත්තේ නැත්? අඳුරගත්තා. අරුණ මෙහාවේ ලෝන් එකක වැඩකට වෙන්නේ නැති නේද? එන්නකො මාත් එක්ක. ඩාකා කිව්වා වගේ රොෂාන් රවීන්ද්‍ර කියන්නේ ඒ කියන්නේ රංගන ශිල්පියෙක් අතිනුත් අධ්‍යක්ෂකවරයෙක් අතිනුත් විශ්වාසය රැක්ක ජනතාවගේ විශ්වාසයත් රැක්ක ආර්ටිස්ට්ලාගේ විශ්වාසයත් රැක්ක පුද්ගලෙක්. ඉතින් අක්කා කිව්වා වගේ අක්කා වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ රංගන කටයුත්තකට දායක වෙලා තියෙනවා කියලා කිව්වා. කොහොමද රොෂාන් අයත් එක්ක ඒ අත්දැකීමත් එක්ක සහ අධ්‍යක්ෂණයත් කියන එකත් එක්ක නටත් අයෙක් සුරාමතින් නාට්‍යයේ ලැබුණ සපෝට් එක? ඒක හරි විශේෂයි. හරි විශේෂයි කියන්නේ දැන් කලින් මම වැඩ කරන්න ලැබුණේ ආනන්ද අබේනායකගේ බැද්දකුල විමිය නාට්‍යය. ඒකේ අපි දෙන්න රංගවේදීන් දෙන්නෙක් විදියට රංගනයේ දෙන්නයි අපිට තිබුණේ. එතකොට එතෙන්දී හරිම සුහද හරිම සුන්දර මනුස්සයෙක් රොෂානයි. ඉතින් හරි විනෝදයි. ඒත් එක්ක මේ කියන්නේ රංගකාරයේ තියෙන අසිරුත අපි ඇත්තටම ටිකක් දුෂ්කර පළාත්වල ඒ ෂූටින් තිබුණේ. ඒ වෙයි එහෙම දැනෙන්නේ නැති වෙන්න හරි පහසුයි ඒත් එක්ක වැඩ කරන්න. සහ හරි අසිරියක් තියෙනවා. එයා රංගකාරී එදෙනවා බලන් ඉන්න. එතකොට ඒත් එක්ක ඒක සීන් එකේ ඉන්න අනික් ඇක්ටර්ට අනික් රංගනයේ එදෙන කෙනාට හරි ලස්සන අත්දැකීමක් ඒක. එතකොට එයාවටත් චැලෙන්ජ් වෙනවා. නෑ මමත් තව පොඩ්ඩක් පුෂ් කරන්න ඕනේ. මමත් තව ලස්සනට මේක තව මහන්සි වෙන්න ඕනේ. ඒ කියන එකක් තියෙනවා. දැන් මෙතෙන්දී මේ වැඩේදී ඒක හරි විශේෂයි. මොකද මගේ
සීන්ස් ඔක්කොම වගේ මට තිබ්බේ එයත් එක්ක. එතකොට එයා මගේ අධ්‍යක්ෂකවරයා වගේම මගේ ඒ සීන් එකේ ඒ දර්ශනය මගේ රංගනයෙන් යෙදෙන සහාය රංගන ශිල්පියා වෙන්නෙත් එයා. ඉතින් වැඩේ තියෙන බාර දුර ගතිය හෝ එහෙම නැත්නම් කැරක්ටර් එකේ ඒ සීන් එකේ තියෙන යම් ඒ ගතිය දැනෙන්නේ නැතිව නමුත් ඊටාම හොඳින් ඒ දේ කරන්න මට පුදුම සපෝට් එකක් හම්බුණා. නන්දි කොහමද? සනීපෙන්ද? හොඳින් ඉන්නවා. බබාලා එක්කෙනයි. පුතා. යාර දැන් අවුරුදු 16ක්. මට දුවයි පුතයි. දුවට 11යි පුතාට 8යි. ලද්දුලා නම් කැම්පස් එකෙන් අවුට් වුණ ගමන් මෙරි කරන්න ඇති නේද? ඇයි ඉතින් ඔයත් ඉක්මනට මෙරි කරනවා කියලානේ කිව්වේ. මට හිත හදාගන්න ටික කාලයක් ගියා. අක්කගේ චරිත ගැන කතා කරොත් ඒ කියන්නේ දැන් අක්කා කියන විදිහට රොෂාන් අයියත් එක්ක තමයි අක්කගේ රංගන කාර්යය බොහෝ දුරට සිද්ධ වෙන්නේ. නටත් අයෙක් සුරාමතින් නාට්‍යයේ. අක්කගේ චරිත ගැන පොඩි විස්තරයක් කිව්වොත් කොහොමද? මේකෙත් ඇත්තටම අර මට දැනට කියන්නේ ඔය අවස්ථා දෙකක දෙන්න මුණ ගැහිලා තියෙන රංගනෙන් දායක වෙන රොෂාන් අයියත් එක්ක. එතකොට කලින් බැද්දේකොළවමේත් මම එයාගේ කලින් පෙම්වතිය. මේකෙත් එහෙම තමයි. ඉතින් ඒ නිසා යම් අර පොඩි ෆැමිලිය ගතියක්, සමීප ගතියක් ඒක තිබුණා කොහොමද. එතකොට ඒකත් එක්ක හරි වැඩ කරන්න ලේසි. චරිතයේ විදිහට කිව්වොත් කලින් පෙම්වතියක් පස්සේ මේ කතාවේ ගලා යෑමත් එක්ක යම් තැනක ඒගොල්ලන් ජීවිතේ පසු කාලයකදී මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණාම මේ දෙන්න අතරේ සමහර විට නැවතත් ඒ දෙන්න සමීප වෙන්න පුළුවන්ද කියන මොහොතක් එනවා. කතාවේ වැඩි විස්තර කියන්න බෑනේ. ඔහොම තමයි වෙන්නේ. මට ඔයාට ඔය සල්ලි දෙන්න පුළුවන්. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට තියෙන ජොයින්ට් account එකක් හස්බන්ඩ් එක්ක. ඉතින් ඒකෙන් මං ලක්ෂ 6ක් 7ක් ගත්තා කියලා කියන්නේ යාට සැක හිතෙන්න පුළුවන්. නැත්නම් මට ඔයාගේ ඔය ප්‍රශ්නේ මෙහෙම කරනකොට විසඳන්න පුළුවන්. අනික මට ඒ සල්ලි ආයෙ ඕනෙත් නැහැ. මං වාගෙන් සල්ලි ඉල්ලුවද? මට වාගේ සල්ලි ඕනේ නැහැ. මම බැංකුවට ආවේ බැංකුවෙන් ලෝන් එකක් දාන්න. වාගෙන් ලෝන් එකක් ගන්න නෙමෙයි. අනික ඇයි මං වාගෙන් සල්ලි ගන්නෙ? ඇයි මට සල්ලි දෙන්නේ? මං වාගෙන් සල්ලි ගන්න තරම් අසන්න වෙච්ච දෙයක් නෙමෙයි. හරි. එතකොට රොෂාන් අයියත් එක්ක වැඩ කරද්දී කියන්නේ මේකේ කාස්ට් එක ගැන කතා කරොත් අක්කාට ඒක ගැන හිතෙන්නේ මොකද්ද? අධ්‍යක්ෂණ කාර්යය අතරින් දැන් අක්කා කිව්වා වගේ හරිම පහසුයි. එතකොට ඒ කාස්ට් එකේ සපෝට් එක ඒක කොහොමද මේ නාට්‍ය අක්කට දැනුනේ? රොෂාන් අයියා එයා කියන්නේ කාලයක් තිස්සේ වැඩ කරලා එයා ලොකු යාර කලින් ඔයා කිව්වා වගේ ලොකු විශ්වාසයක් ක්ෂේත්‍රයේ අයත් එක්ක ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ එයා වැඩක් කරනවා නම් මෙන්න මේ වගේ ඒක හරි විශේෂ දෙයක් කියන එක අදහස අපි හැමෝගෙම හිතේ තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි වැඩක් බාර ගන්නකොට තව කවුද මේකේ ඉන්නේ කියලා අහන ප්‍රශ්නේ ඇත්තටම අහන්න ඕනේ නැහැ. අපි දන්නවා මේකේ හොඳම දැනට ශාස්ත්‍රයේ ඉන්න ඊටාම දක්ෂ ඊටාම විශේෂ ශිල්පීන් ගොඩක්. ඒ කියන්නේ කාස්ට් එක විතරක් නෙමෙයි ක්‍රූ එක විදිහට සම්බන්ධ වෙනවා කියලා අපි දන්නවා. සහ එතන ගොඩක් අපිට පුරුදු මුණ ගැහෙනවා. එතකොට ඒ නිසා ඒක හරිම පහසුයි. එතකොට අක්කේ දැන් මොන අපේ ප්‍රේක්ෂකයෙක් අතරට නිර්මාණයක් යද්දී අපිට දැනෙන නිර්මාණ තමයි ප්‍රේක්ෂකයෙක් ගොඩක් වෙලාවට වැළඳගන්නේ. මොකක් හරි අපි දැනෙන නිර්මාණයක් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ මොන මාධ්‍යකින් වුණත්. එතකොට මේ නාට්‍ය නටත් අයෙක් සුරාමතින් කියන නාට්‍ය ප්‍රේක්ෂකයෝ කොහොම බාර ගනීද? පුරෝගතන දෙන්න කැමති නෑ. හැබැයි මම හිතනවා අනිවාර්යයෙන්ම ඒගොල්ලන් මේක ගොඩක් සමීප කරගනි. ගොඩක් මේක ආදරෙන් වැළඳගනි කියලා මම හිතනවා. එහෙම හිතන්න හේතු වෙන්නේ එකක්
මේකේ නමෙන්ම දැනෙන විදිහට මේක හරි ඩ්‍රැමටික් වැඩක්. ඒ වගේම මම හිතනවා මේක අපි සුපුරුදු ටෙලිනාට්‍ය අත්දැකීමක දකින විදිහට වැඩිය වෙනස් දේවල් කතාව ඇතුලේ ගොඩක් තියෙනවා. කතාව ගලා යන විදිහත් මේ මාතෘකාවම මම හිතන්නේ මේ විදිහට ටෙලිනාට්‍යයක් කරහා ප්‍රේක්ෂකයාට සමීප වෙලා ඇති කියලා. ඒකෙන්ම මම හිතනවා ඒක නව්‍යමය අත්දැකීමක් වෙයි. ඒ වගේම ඒක ගොඩක් අපූර්ව අත්දැකීමක් වෙයි කියලා. අනිවාර්යයෙන්. එතකොට මේ රොෂාන් අයත් එක්ක වැඩ කරලා සහ ක්‍රූ එක ගැන කතා කරා අක්කා. එතකොට කැමරා අධ්‍යක්ෂණය ගැන කැමරාකරණය ගැන මතක් කරොත් ඒක ගැන අක්කට මොකද කියන්නේ රූපරාමු කියන එක අපිට හරියම කියන්නේ රොෂානගේ කලින් වැඩවලත් මම හිතන්නේ රූපරාමු හරියම ලස්සනයි බලන් ඉන්නේ හරි වචනෙන් කිව්වොත්. ඒක ගැන කතා කරොත් ඉතින් කැමරා අධ්‍යක්ෂණයෙන් මේ පාරත් එකතු වෙන්නේ තිසර තුල්වර. තිසරත් එක්කත් මට කලින් වැඩ කරන්න හම්බ වෙලා තියෙනවා. ඔය රොෂාන් අයත් එක්කම කරපු බැද්දේකොළොමිය ටෙලිනාට්‍ය. සමාවෙන්න නෑ බැද්දේකොළොමිය නෙමෙයි තිසර තුල්වර එක මම වැඩ කරලා තියෙන්නේ. ඒක මට හරියටම මතක නෑ මම හිතන්නේ අප්පච්චි වෙන්න ඕනේ. අප්පච්චි වල යම් කොටසක. කොමුණත් අර අපිට සැරින් සැරේට මුණ ගැහෙන මේ මූණු තමයි. ඒ අත්දැකීමත් විශේෂයි. ඒ හැම පැත්තක්ම රොෂාන් අයියා කැරක්ටර් එකේ රංගනයෙන් දායක වෙනවා වගේම එක මොහොතක එයා සෙට් එකේ විදුලිය වගේ. ඔන්න ඉන්නවා. සීන් එක පොඩ්ඩක් රිහර්ස් කරනවා. ඊළඟ මොහොතේ බලනකොට එයා කැමරා එක පිටිපස්සේ DOP එක කතා කර ඉන්නවා. ඊළඟ මොහොතේ ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා මෙන්න අපි සීන් එක කරා. ඒ වගේ හරි ඩයිනමික්. හරිම මේ එක තැනක නෑ ලොකු එනර්ජි එකක් දෙනවා එයා වැඩේට. ඒකත් එක්ක හරි පහසුවෙන් හරිම ලස්සනට වැඩේ ගියා. සහ එයා ඒ එකක්වත් එහෙම ලේසියෙන් අතාරින්නෙත් නෑ. හැම දෙයක්ම කියන උපරිම උත්සාහයෙන් තව ලස්සන කරගන්න තව මේක කරන්න මේක මෙහෙම නෙමෙයි. සමහරවිට අපි සීන් එකක් කතා කරගෙන යනවා මෙහෙමයි මේක කරන්නේ. අපි මෙතෙන්ට ගියාම ඒ ලොකේෂන් එක මෙහෙම මූදායිනේ තියෙන්නේ. එහෙම නැත්නම් මෙහෙම වගේ කාමරයක් ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක අපි මේ විදිහට බිල්ඩ් කරගමු කියලා කතා කරගෙන ගියාට තැනට ගියාට පස්සේ ඒ සමහර වෙනස් වෙන දේවල් එක්ක හරිම ලේසියෙන් ඇඩැප්ට් වෙන්න, චේන්ජ් වෙන්න පුළුවන් වෙන විදිහට එයා ඒ ඉඩ දෙනවා. ඒකත් එක්ක අපිට මම හිතන්නේ රංගනයේ උපරිමය වගේම අනික් ශිල්පීන්ටත් ඒ අයගේ උපරිමයක් දෙන්න පුළුවන්. හරිම සුන්දර අත්දැකීම. ඒක තමයි මම හිතන්නේ රොෂානාගේ තියෙන විශේෂත්වය. කියන්නේ හැම වැඩකම විශ්වාසය රැකිලා තියෙන්නේ මම හිතන්නේ හොඳම වැඩේ කරන්න උත්සාහ කරන නිසා. ඉතින් රසික සුරවීරාරච්චිගේ තිරපිටපතක් තිසර තුල්වාන්ගේ කැමරා අධ්‍යක්ෂණයක් රොෂාන් රවීන්ද්‍රගේ රංගනය සහ අධ්‍යක්ෂණය. ඉතින් ඇත්තටම ආරාධනා කරනවා මේ අපූර්ව නාට්‍යය බලන්න. විශේෂ රංගන ශිල්පිනියන් රසක් සහභාගී වෙනවා. මේක ඔයගන්ට සමීප වෙයි මම හිතන්නේ අනිවාර්යයෙන්ම හරි ආදරයෙන් වැළඳ ගන්න නිර්මාණයක් වෙයි. ඉතින් බොහොම ස්තුතියි අක්කේ අද අපිත් එක්ක එකතු වුණාට. ස්තුතියි මානවශ්‍රී.